අග්‍රාමාත්‍යතුමිය මම ප්‍රශ්නය අහන්නද? අහන්න මම උත්තරයක් දෙනවා. දැන් මැඩම් දෙන්නේ නැහැ කිව්වනම් මට ආයේ ප්‍රශ්න උත්තරයක් ඕනේ නැහැ දීලා නැහැ කිව්වනම්. හැබැයි මේ 12.8 මේ ආණ්ඩුවට හොඳ නැහැ. මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. ඔබතුමාගෙන් උපදෙස් අපිට අවශ්‍ය නැහැ. ඒකින්ද ඔබතුමියවත් නොමග යවලද මන් දන්නේ මං හිතන්නේ. අද කැප් රේන්ජ් රෝවර් මාදිවල ගෙවල් අස්සේ තියෙනවා කැප් රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. අදටත් අපේ නියෝජ්‍ය ඇමතිලා ඉන්නවා වාහන නැති. වසන්ත සමරසිංහ ඇමතුමා. පුද්ගලික වාහන පාවිච්චි කරනකොට මෙතුමන්ලට ඊරිසියාවක් තියෙනවා නම් ඒ වාහනේ තත්ත්වය ගැන බණ්ඩාරවැල පූනාගල වත්තේ වල්ලා දිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. අපි කොයි වෙලාවකවත් වාහන පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කළා නෑනේ. මැඩම්ට මම එවනවා. චාමර සම්පත් මන්ත්‍රීතුමාගෙන් අර වනපු කොලේ එවන්න කියලා මේ පැත්තට පොඩ්ඩක්. වාහන මාදිවල තියෙනවා කැප් පදිනවා. හැබැයි ඔබතුමිය දීලා නැහැ කියලා වගකීමෙන් කියනවා. ඔබතුමිය මේ රටේ අගමැතිතුමිය හැටියට ඔබතුමිය මේ ප්‍රභාවේදී කියන වගකීමෙන් කියන කතාව මම පිළිගන්නවා. ඊළඟ එක අද කැප් රේන්ජ් රෝවර් මාදිවල ගෙවල් අස්සේ තියෙනවා කැප් රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. ඇමතිවරයෙක් රේන්ජ් රෝවරයක් පදිනවා. රේන්ජ් රෝවර් එකට වියදම V8 එකට වැඩිය වියදම. V8 පදින්න රේන්ජ් රෝවර් පදිනවට වැඩිය. පදිනවා ඇමති කෙනෙක්. ඇමතිගේ නම කියන්නේ නැහැ මම. හරිද ඊළඟ එක මං අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ වාහන දීලා නැහැ කියලා නම කියන්නද? වසන්ත සමරසිංහ ඇමතුමා. වසන්ත සමරසිංහ ඇමතුමා පදින්නේ. ඔන්න ඇමති අහන්න නම කියපු හින්දා කිව්වා. ඊළඟ එක ඔබ ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ ඉන්න මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්න දෙන්න. මෙන්න මේ වාහනේ මේ සමාජ මාධ්‍යයේ ගියේ PH 12.8 මේක සංචාරක අමාත්‍යාංශයේ දැන් මම බලුවා සංචාරක අමාත්‍යාංශයේ ලියා ලේකම් යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා. මේක ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕගොල්ලෝගේ නම කියන්නේ Facebook ජන ඔක්කොගෙම ගියා. මේ වල්ලා දිනවා. බණ්ඩාරවැල පූනාගල වත්තේ වල්ලා දිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේ තියෙන්නේ පූනාගල හැම Facebook එකම ගියා. මෙන්න මේක මැඩම්ට මම එවනවා. සභාගත කරනවා. මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ අතුරු ඉතින් දැන් ප්‍රශ්නේ තමයි මැඩම් නෑ කිව්වා. පාර්ලිමේ කවුරුත් වාහන අරන් නෑ කිව්වා. මං ඔන්න වාහනේ මේ 12.8 මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පදිනවා. පස්සර සම්බන්ධීකරණ කමිටුවට ආවා. ඊළඟට ලුණුගල සම්බන්ධීකරණ කමිටුවට ආවා. ඩිස්ට්‍රික්ට් මීටින් එකට ආවා. බදුල්ල දිස්ත්‍රික්කේ මේ වාහනේ පදිනවා මේ මන්ත්‍රීතුමා. පදිනවා පූනාගල වත්තේ ඉන්නේ. පූනාගල වත්තේ මේ වල්ලා දිනවා. මේ ෆොටෝ දාලා තියෙන්නේ මම පූනාගල වත්තට ගිහිල්ලා නෙමෙයි. මන් දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. මැඩම් කියනවා මන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔච්චරයි. දැන් මැඩම් දෙන්නේ නැහැ කිව්වනම් මට ආයේ ප්‍රශ්න උත්තරයක් ඕනේ නැහැ දීලා නැහැ කිව්වනම්. හැබැයි මේ 12.8 මේ ආණ්ඩුවට හොඳ නැහැ. මට එවන්න අපි හොයලා බලන්න. ඔව් හොයලා බලන්න. මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. ඔබතුමාගෙන් උපදෙස් අපිට අවශ්‍ය නැහැ. අපේ පක්ෂයේ විනය පවත්වාගෙන යන විදියට ඔය ඔබතුමා ඕක මට දෙන්න අපි ඒක හොයලා බලන්න. එවන්න අපි හොයන්න. ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමිය අද බලන්න මේ පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවට ඔබතුමියට කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මාදිවල නිවාස සංකීර්ණයේ කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම් මේ CCTV කැමරාවලත් බලලා ඔබතුමිය ඉතා පැහැදිලිවම මේ තේරුම් ගන්න අද රජයේ අපිට නම් පේන හැටියට අර ගෝල් ෆේස් එකේ පෙන්නපු වාහනවල භාගයක් වාහන තියෙන්නේ මෙතන ඉන්න മന്ത്രിවරුන් පාවිච්චි කරන්නේ. හරිද? ඒකින්ද හැම മന്ത്രിවරයෙක්ටම ඒ කටයුත්ත වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමියවත් නොමග යවලද මන් දන්නේ මං හිතන්නේ. ඒකින්ද ඉතා පැහැදිලිව මේ ගැන පරීක්ෂණ ඔබතුමියලා ආවේ මේව අයින් කරනවා කියන එකනේ.
මේ වයින් කරනවා කැන්ටින් වානවා ඒ කිව්ව දේවල් එකක්වත් නැහැ. පොඩ්ඩක් කැන්ටිම දිහාත් ගිහිල්ලා බලන්න. අපේ මන්ත්‍රීවරුන්ටවත් අපේ ඇමතිවරුන්ටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාහන නැතුව හෝ වාහන පාවිච්චි කිරීමට අපේ අකමැත්තක් නැහැ. ඇමතිවරුන් අපි සියලු දෙනාටම වාහන අපි අමාත්‍යාංශ වලින් ලබාගෙන තියෙනවා. අපි ඉතාමත්ම අමාරුවෙන් තමයි එවැනි අවශ්‍යතාවයක් තියෙන වාහන හොයාගත්තේ. අදටත් අපේ නියෝජ්‍ය ඇමතිලා ඉන්නවා වාහන නැති. අපි බොහෝ දෙනෙක් අපේ ඇමතිවරු මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චි කරනවා. පුද්ගලික වාහන පාවිච්චි කරනකොට මෙතුමන්ලට ඊරිසියාවක් තියෙනවා නම් ඒ වාහනේ තත්ත්වය ගැන ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට තීරණය කළා තියෙන්නේ අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයි. නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයි. ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. අපි කොයි වෙලාවකවත් වාහන පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කළා නෑනේ. ඉල්ලා සිටිනවා චාමර සම්පත් මන්ත්‍රීතුමාගෙන් අර වනපු කොලේ එවන්න කියලා මේ පැත්තට පොඩ්ඩක්. ඒකත් අපි අර මේ ක්ලීන් ශ්‍රී ලංකා ගැන කරපු කෝටේෂන් වගේද දන්නෙත් නැහැ. ඒ නිසා ඔය කොල කෑල්ල කරුණාකරලා මේ පැත්තට එවන්න. බොහොම ස්තුතියි.